ක්‍රීඩා අමාත්‍යාංශයේ හොස්ටල් එකකටත් පොඩ්ඩක් ගිහිල්ලා බලලා ඒ කැන්ටින් එකේ නැත්නම් ඒ ඩෝමෙට්‍රියේ තියෙන තත්ත්ව පිළිබඳව පොඩි ඔබේ අවධානය යොමු කළා. ඒකේ දෙන කෑම වේල ගැන සුගත් ඇමතුමා පොඩ්ඩක් හොයලා බැලුවොත් හොඳයි කියලා මං හිතනවා. මොකද ඒ ක්‍රීඩකයන්ට අවශ්‍ය පෝෂ්‍යදායී ආහාරය ලැබෙනවද නැද්ද කියන ප්‍රශ්නය පිළිබඳව ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මම ඒක පෞද්ගලිකව දන්න හින්දා ඔබ තමුන්නාසලාට කියන්නේ. ඉතින් අර මම දන්නවා ඔබ තමුන්නාසලා ඇමතිවරු සහ ඔබ තමුන්නාසලා ගොඩාක් වැඩ තියෙනවා. ඒ අතරේ ඉතින් ගෙදර දොරේ වැඩවලට සුපර් මාකට් වලටත් යන්න උනාම අමාරුයි. හැබැයි ඉතින් අමාත්‍යාංශයෙන් බැලලා මීටර් 100ක වගේ දුරක් තමයි තියෙන්නේ නේද? හොස්ටල් එකට. ඉතින් පොඩ්ඩක් එතනට ගිහිල්ලා සුගත් ඇමතුමාට hina යනවා. මොකද එතුමා දන්නවා ඒ ළමයි කන බොන විදිහ ඉන්න විදිහ. හැබැයි ඉතින් කරගන්න දෙයක් නැද්ද මන් දන්නේ නැහැ. අසරණ වෙලා වගේ ඉන්නවා. ඉතින් හින්දා ඔබතුමා පොඩ්ඩක් ඔය ගෙදර යන ගමන් එතනටත් පොඩ්ඩක් ගිහලා බලලා ඒ ළමයිට අවශ්‍ය ආහාර පාන වලට අවශ්‍ය පහසුකම් ටික සපයලා දුන්නොත් හොඳයි කියලා මම විශ්වාස කරනවා. මම සාමාන්‍යයෙන් මන්ත්‍රීතුමා හැම සතියෙම කොට්ටාවේ ෆුඩ් සිටි වලින් බඩු ගන්නවා. ඒක මගේ